දඬුවම් දීම. එතකොට ඊඩිපස් ඔය වගේම කතන්දරයක් තියෙන ඊඩිපස් නාට්‍ය පස්සේ කතා කරමු. දැන් ඊඩිපස් රජ නාට්‍යයේදීත් ඔය ප්‍රශ්නේම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මිනිමරුවට දඬුවම් දීම. මිනිමරුව හොයලා මිනිමරුවට දඬුවම් දීම. ඒකේ මිනිමරුව හොයලා මිනිමරුවට දඬුවම් දීම ඒ ප්‍රධාන කේන්ද්‍රීය සිද්ධිය වුණාට හැම්ලට් නාට්‍යයේ මිනිමරුව කවුද කියලා මුලදීම දන්නවා. එතකොට හැම්ලට් තියෙන්නේ දඬුවම ක්‍රියාත්මක කරන එක විතරයි. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. මුලදීම දැනගත්තත් නාට්‍ය අගදී තමයි ඝාතකයාට ඒ අදාළ දඬුවම හැම්ලට් දෙන්නේ. ඒතර මෙන්න මේ අතර කාලයේ පොඩි දුරස්ත බවක් තියෙනවා. ඒ කියන්නේ ඒක කාරණේ දැන ගැනීම සහ ඒක ක්‍රියාත්මක කිරීම. ඒ අතරේ හැම්ලට් තුල මේ යම් ආභ්‍යන්තරික ගැටුමක් තියෙනවා. මේ වැඩේ කරන්ද මොකද කියලා. දැන් මේක එක්තරා උච්චතම අවස්ථාවකට එනකොට තමයි අපිට හම් වෙනවා මේ ෂේක්ස්පීරියන් නාට්‍යවල තියෙන ඉතාම ප්‍රසිද්ධ මේ ආත්ම භාෂණය. මේ to be or not to be කියන මේ ආත්ම භාෂණය සොලිලොක්වී එක. ඒකෙදී ඔහු මේ සාකච්ඡා කරන්නේ ඔහු ඒ යටිහිතේ තියෙන ප්‍රශ්නේ තමයි ඒ ගැටුම තමයි එළියට එන්නේ. ඔහු කල්පනා කරනවා මේ තමන් ඝාතකයට දඬුවම් දෙනවද? ඒ දීලා ඉවර කරනවද? එහෙමත් නැත්නම් තමාවම ඝාතනය කරනවද? සියදිවි හානි කරගන්නවද කියලා මෙන්න මේ ගැටුම තමයි මේ මානසික ගැටුම තමයි මතුවට එළිපිටට මතුවෙන්නේ මේ අපි කියන ක්ලයිමැක්ටික් මොමන්ට් එකේදී මේ මතු කරන්නේ ෂේක්ස්පියර් මේ හැම්ලට් ලවා මතු කරන්නේ මේ ආත්ම භාෂණය to be or not to be කියන ආත්ම භාෂණය තුල. මෙන්න මේ ඔක්කොම සියල්ල සැලකිල්ලට අරගෙන තමයි මේ ෆ්‍රොයිඩ් කියන්නේ මෙන්න හැම්ලට්ගේ හිත තුල යටිහිතේ තියෙන මේ අපි කියනවා මේ ලිංගික ආකර්ෂණය නිසා තමයි ඒ නිසා ඔහු තුල යම් ගිල්ට් එකක් ඇති වෙනවා. තමන් වැරද්දක් ඒ කියන්නේ ඔහු ඝාතනය කරන්නේ ඒ තමන්ගේ ඉදිරිවාදියා. ඒ ඉදිරිවාද ඝාතනය කරන්නේ ෆ්‍රොයිඩ්ට අනුව ඔහුට යමක් ලබා ගන්න. එතකොට මෙන්න මෙතනදී තමයි මේ ඔහුගේ හිත යටිහිතේ මේ තමන් වැරද්දක් කළා කියන මේ ගිල්ට් එක. ඒ කියන්නේ කොන්ෂන්ස් කියලා මේක පාවිච්චි කරනවා. ඒ නිසා තමයි මේක ප්‍රමා වෙන්නේ කියලා තමයි ෆ්‍රොයිඩ් කියන්නේ. මේ ගැන අර්ථකථනයක් දෙන විවේචනයක් සපයන හැරල්ඩ් බ්ලූම් අපි දන්නවා හැරල්ඩ් බ්ලූම් මෑත කාලේ ඉන්න ඉතා හොඳ විවේචකයෙක්. ඔහු කියන අතර මේක අපි සරල භාෂාවෙන් කිව්වොත් කුණුහරුපයක් කියන එක. ඇත්තට මේක අපි කුණුහරුපයක් කියලා කියන්නේ ඒක නිකන් කිසිම තේරුමක් නැති පදනමක් නැති කතාවක්. ඒක කිසිම තේරුමක් නැති පදනමක් නැති. ඒ කියන්නේ ඔහුගේ මේ ඊඩිපස් කොම්ප්ලෙක්ස් කියන මේ සංකල්පයට පවා කිසි පදනමක් නැහැ. ඒ පදනම් විරහිතව ගොඩනගෙන එකක් තමයි ඒක. දැන් අපි මේක කියන්නේ නිකන් හිතලුවක් නෙමෙයි. දැන් අපි දන්නවා ඔහු ඒ සංකල්පය ගොඩනගන්නේ ඊඩිපස් කියන නාට්‍ය පාදක කරගෙන. සොෆොක්ලීස්ගේ ඊඩිපස් රජ නාට්‍ය පදනම් කරගෙන තමයි මේ කතන්දරේ ගොඩනගන්නේ. මේ සංකල්පය ගොඩනගන්නේ. එතකොට මේකට පදනම් වූ ඊඩිපස් නාට්‍යයේ ඒ අදාළ සිදුවීම් විග්‍රහ කරගන්නකොට අපිට පේනවා මේක ඇත්තටම පදනම් රහිතව පදනම් විරහිතව ඔහුගේ මනසේ ඇති වුණු එක්තරා මනෝ විකාරයක් කියන එක තමයි අපිට පේන්නේ. මෙන්න මේකත් එක්ක තමයි අපිට මේ විවේචනයක් ඇති වෙන්නේ. ඔවුන් තවත් කතන්දරයක් කියනවා. මේ නාට්‍ය ලිවීමේදී ඔවුන් කියන පරිදි මේ ෆ්‍රොයිඩ්ගේ අනුගාමිකයෝ කියන පරිදි මේ ෂේක්ස්පියර්ගේ තුලත් මෙන්න මේ යටිහිතේ මේ ගැටුම තියෙනවා. ඔහුගේ පියා සහ මව සහ පියාගේ. ඉතින් ඔවුන් කියන පරිදි his conflict, it can Hamlet's conflict is an echo of a similar one in Shakespeare himself. මේ කියන පරිදි මේ ගැටුම ෂේක්ස්පියර් තුලත් තිබුණා. මෙන්න මේ ගැටුම මේ එලි දැක්වීමක් තමයි මේ නාට්‍ය අනුසාරේ නිර්මාණයක් විදියට එලි දැක්වෙන්නේ මේ හැම්ලට් නාට්‍ය තුලින් කියන එක තමයි ඔවුන් කියන්නේ. ඒ කියන්නේ ෆ්‍රොයිඩියානු වාදීන් මේ කියන තර්කය. එතකොට මේකත් හැරල්ඩ් බ්ලූම් කියන පරිදි අර කියන වචන තව පාවිච්චි කරන්නේ කුණුහරුපයක් කියන එක. කිසි පදනම් විරහිත කතාවක් කියන එක. ඔහු කියන පරිදි හැම්ලට් නාට්‍ය නිර්මාණය වෙන පදනම හැදෙන්නේ ෂේක්ස්පියර්ගේ පුතා මැරෙනවා මේ නාට්‍ය ලියන අවුරුදු 5කට කලින්. මේ නාට්‍ය ලියන අවුරුද්දේ ඔහුගේ පියා මැරෙනවා. ඒතර ඔහුගේ පුතාගේ නම තමයි හැම්ලට්. ඒ නිසාම තමයි හැම්ලට් කියන නම අරගෙන මේ හැම්ලට් කියන මේ නාට්‍යයට නම වැටෙන්නේ කියන එක තමයි හැරල්ඩ් බ්ලූම් කියන්නේ. එතකොට මේ කතා දෙකක් මෙතන තියෙනවා. දැන් මේක අපි හැරල්ඩ් බ්ලූම් කියන කතන්දරයට අපි එකඟතාවයක් අපේ තියෙනවා. අපි දන්නවා අපි සාමාන්‍යයෙන් නිර්මාණයක් කරනකොට අපි පෞද්ගලික අත්දැකීම් අපි පාදක කරගෙන තමයි අපි නිර්මාණයක් කරන්නේ. හැබැයි මේ මතම අපිට නිර්මාණය කරන්න බැරි. අපි නිර්මාණය කරන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයේ අපේ පෞද්ගලික අත්දැකීම් වස්තු විශේෂ හැටියට පාදක කරගන්නවා වගේම
අපි මේ සම්බන්ධව අපි කියන කොන්ෂස් ඩිසිෂන්ස් අපි ගන්නවා නිර්මාණකරුවෝ හැටියට. එතකොට මේ සඳහා පුජ්‍යලික අත්දැකීමක් පාදක කරගත්තට අපි බොහෝ විට මේ සඳහා අනුභූතිය ලබන්නේ නිර්මාණ ලෝකයේ නිර්මාණවලින්. එතකොට මෙන්න මෙතන යමක් ගිලිහිලා තියෙනවා ෆ්‍රොයිඩ් වගේම හැරල්ඩ් බ්ලූම්ට සමහරට හැරල්ඩ් බ්ලූම් එක හිතාමතා කරපු දෙයක්ද නැත්නම් මේක වැදගත්කමක් නැති නිසාද දන්නේ නැහැ උන්ට. හැබැයි මේක ගිලිහිලා තියෙනවා. අපිට පේනවා මේක ඉතා වැදගත් මේ කතාව කරනකොට කියලා. ඒ කියන්නේ නාට්‍ය විග්‍රහ කරගැනීමේදී මේක ඉතා වැදගත් කොටසක් භූමිකාවක් රඟ දක්වන බව අපට පේනවා මේ ඊඩිපස් නාට්‍යයත් එක්ක මේ හැම්ලට් නාට්‍යයේ තියෙන සම්බන්ධය. මෙන්න මේ කොටස තමයි අපි කතා කරන්නේ. අපි කෙටියෙන් කතා කරමු. බොහොම වේගෙන් මේක කතා කරමු. මොකද අපි මේක ගැඹුරින් මේ නාට්‍ය ගැන කතා කරන්නේ. මේක මම මේ ඉදිරිපත් කරන කාරණෙත් එක්කම ඔබ මේක තවදුරටත් කියව ගන්න. ඒ කියවුවට පස්සේ අපි මේක ගැඹුරින් මේ ගැඹුරු මාතෘකාව ගැන බොහොම ගැඹුරින් ඉඳගෙන අපි සාකච්ඡා කරමු. හරි. දැන් මෙන්න මේකෙදි මට මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම ගමු මේ හැම්ලට් නාට්‍යයේ චරිත ටික. දැන් මම මෙහෙම දෙයක් කියන්නම්. දැන් හැම්ලට් නාට්‍යයේ අපි දන්නවා සමාවෙන්න. ඊඩිපස් රජ නාට්‍යයේ මේ චරිත නිරූපණය ගත්තම අපිට පේනවා මේකේ අපි කියන ඩබල් ඇක්ටිං කියලා. මේ හැම චරිත ප්‍රධාන චරිත සියලු ප්‍රධාන චරිතයන්. අපි දන්නවා ඊඩිපස් තමයි ප්‍රධාන ඒ කේන්ද්‍රීය චරිතය. ඊඩිපස් ජොකාස්තා සහ ක්‍රියොන් ප්‍රධාන භූමිකා මේක දක්වනවා. මේ චරිත තුනම ඇත්තට මේවා ඩබල් ඇක්ටිං කියලා අපිට කියන්නේ. ඒ කියන්නේ සංකීර්ණ චරිත. ඒ කියන්නේ එක චරිතයක් නෙමෙයි උන්ට නිරූපණය කරන්න සිද්ධ වෙන්නේ. උන්ට චරිත දෙකකට වැඩි ප්‍රමාණයක් මේකේ නිරූපණය කිරීමට සිදු වෙනවා. ඇත්තටම මේ චරිත බොහෝ විට මේ චරිත ඇත්තට මේ සදාචාර සම්මත, ඒ කියන්නේ සම්මත සමාජයේ මේ සදාචාරාත්මක සමාජයේ දැන් අපි කියන එක අනන්‍යතාවයන් තියෙනවා. පියා පුතා, මව පුතා, ප්‍රේමවන්තය පුතා, නැත්නම් ප්‍රේමවන්තිය මව. දැන් මේව ඇත්තටම එකිනෙක බ්ලර්ඩ් වෙන, සම්බන්ධ වෙන, එකිනෙක ක්‍රොස් වෙන අනන්‍යතාවයන් නෙමෙයි, භූමිකාවන් නෙමෙයි. මේවා එකිනෙක වෙනස්. ඒ කියන්නේ එකට හැප්පෙන ඒවා නෙමෙයි මේවා. මේවා වෙන්ව තියෙන්නේ. සදාචාරාත්මක මේ සමාජය අපි බලාපොරොත්තු වෙන මේ වගේ දේවල්. ඒක වෙන්ව තියෙන්නේ. හැබැයි ඊටපස් නාට්‍ය වෙන එකක් තමයි මෙවුවා බ්ලර්ඩ්. අපි කියන මේකට බ්ලර්ඩ් අයිඩෙන්ටිටිස් තියෙන්නේ. මේවා එකිනෙක ක්‍රොස් වෙනවා. ඒ නිසා අපි දන්නවනේ අපි ඊටපස් නාට්‍ය එක කියන කතාවෙන් අර පියා ඝාතනය වෙන්නේ ඊටපස් අතින් තුම්බන් හන්දියක් එකතු වෙන තැන. දැන් තුම්බන් හන්දිය කියන්නේ ඒකෙම තියෙනවා මේ පියා මව පුතා කියන මේ අනන්‍යතාවය එකිනෙක ක්‍රොස් වෙන මේ නාට්‍යයේදී. එතන මෙන්න මේ විදිහට මේ සංකීර්ණ චරිත තමයි මේකේ තියෙන්නේ. සංකීර්ණ අනන්‍යතාවය බ්ලර්ඩ් වෙච්ච අයිඩෙන්ටිටි තමයි මේකේ තියෙන්නේ. මෙන්න මේ බ්ලර්ඩ් වෙච්ච සංකීර්ණ අනන්‍යතාවයන් ෂේක්ස්පියර් තමන්ගේ නාට්‍යයේදී කියන්නේ හැම්ලට් එකේදී කරන්නේ මේ අපි කියන අන්පැක් කරනවා. මේ සංකීර්ණ පැක් කරලා එකට තියෙන මේ සම්බන්ධතාවයන් ෂේක්ස්පියර් කරන්නේ අන්පැක් කරන එක, සරල කරන එකයි කරන්නේ. පහසු කරන එකයි කරන්නේ. ඒ කියන්නේ සම්මත සමාජයට, සදාචාරාත්මක සමාජයට අත්විඳ ගැනීම සඳහා ෂේක්ස්පියර් මේවා ලිහනවා මේ. මේ සංකීර්ණතාවයන් උ ලිහන එක තමයි මේකේ කරන්නේ. දැන් අපි එක පොඩ්ඩක් බලමු මේ නාට්‍යමය චරිත අරගෙන අපි කරනවා. අපි පළමුව මුළු චරිතය අපිට ගමු අපි ඊඩිපස් ගමු. දැන් අපි දන්නවා ඊඩිපස් භූමිකා දෙකක් රඟපානවා. එකක් තමයි මිනිමරුවා. අපි මිනිමරුවා කියලා කියමු. මිනිමරුවා. අනිත් එක තමයි නැත්නම් ඝාතකයා මිනිමරුවා. දෙක තමයි දඩයක්කා. ඒ කියන්නේ භූමිකා දෙකක් රඟ දක්වන එකක් තමයි තමයි මිනිමරුවා. දඩයක්කරුත් ඔහුයි. ඒ කියන්නේ මිනිමරුවට හොයලා දඬුවම් දෙන්නේ ඊඩිපස්යි. ඉතින් මේක හරිම සංකීර්ණයි. ඒ කියන්නේ පිටස්තරයේ මේ මිනිමරුව තමන්මයි. ඉතින් තමා තුළම මිනිමරුව හොයනවා කියන එක ඇතැම් විටක නොවෙන්න ඉඩ තියෙනවා. ඔහු දන්නවනම් තමා මිනිමරුවා කියලා. ඔහු ඒක නොකර ඉන්න මග හරින්න ඉඩ තියෙනවා. අනිත් එක තමා තුළ මිනිමරුව හොයන එක ඉතාම අමතක සංකීර්ණ කතාවක්. මෙන්න මේක අපි කියන සරල කරනවා ෂේක්ස්පියර්. සරල කරලා මේ එක් පුජ්‍යලයක වෙනකොට පුජ්‍යල දෙන්නෙක් දානවා. දැන් අපි දන්නවා එක්කෙනෙක් තමයි ක්ලෝඩියස්. ක්ලෝඩියස් තමයි මිනිමරුවා. එතකොට මිනිමරුවා හොයන පුජ්‍යලයා තමයි හැම්ලට්. හැම්ලට් තමයි මිනිමරුවා හොයන පුජ්‍යලයා. ඕක එකක්. අපි තවත් එකක් ගමු. දැන් තවත් විදිහකට ගත්තොත් ඊඩිපස් තමයි ඒ චරිත දෙකක් නැවත චරිත දෙකක්. ඔහු තමයි ජොකාස්තාගේ පුතා සහ
ලයස් රජතුමාගේ පුතා. අපි විශේෂයෙන් ජොකැස්තා කියලා ගමුකෝ. එතකොට ඔහුම තමයි ඇයගේ අපි කියමු ප්‍රේමවත්. ඔහුම තමයි ප්‍රේමවත්. මේවා අපි කියනවා මේක තමයි බ්ලර්ඩ් අයිඩෙන්ටිටි කියලා. එකිනෙක නොපෑහෙන සම්බන්ධතාවයන් අනන්‍යතාවයන්. එතකොට මෙන්න මේක සරල කරලා සදාචාර සම්මත සමාජයට ගැලපෙන විදිහට ෂේක්ස්පියර් දෙන්නෙක් අතර බෙදා හදන මේ චරිත දෙක. මේ ඔහු මෙතන ඩබල් ඇක්ටිං පාරක් යනවා. මේක දෙදෙනෙක් අතර බෙදා දෙනවා. එතකොට පුතා තමයි හැම්ලට්. එතකොට ඇගේ ප්‍රේමවන්තයා වෙන කෙනෙක් වෙනවා මේකෙදි. ඒ තමයි ක්ලෝඩියස්. ඇගේ පරණ ප්‍රේමවතා තමයි හැම්ලට්ගේ අපි කියනවා අපි KH කියලා දාමු. කිං හැම්ලට් තමයි ඔහුගේ ඇයගේ පරණ ප්‍රේමවතා. මෙන්න මේ විදිහට පුතා හැම්ලට් ඊට පස්සේ ප්‍රේමවන්තයාට ක්ලෝඩියස් පරණ හැම්ලට් රජතුමා එනවා. තවත් එකක් අපි ගමු. අපි ගමු ජොකැස්ටා ගමු. මේ ඊඩිපස් රජ නාට්‍යයේදී. ඇයත් භූමිකා දෙකක් ඇයට තියෙනවා. එකක් තමයි ඇය තමයි මව. ඒ කියන්නේ ඊඩිපස්ගේ මව. අනිත් එක තමයි ඇයම තමයි ඔහුගේ ප්‍රේමවන්තයා. නැත්නම් ඔහුගේ ඇගේ මේ විවාහක ස්වාමියා දෙවන විවාහයේදී. එතකොට ඇය භූමිකා දෙකක් රඟ දක්වනවා. ෂේක්ස්පියර් මේක දෙකට කඩනවා නැවත. ජොකැස්තා මව ඒ මවගේ භූමිකාව තමයි රඟ දක්වනවා ගර්ට්‍රූඩ්. එතකොට ප්‍රේමවන්තියගේ භූමිකාව රඟ දක්වනවා ඊඩිපස් රජ නාට්‍යයේ මවමයි මේ දෙකම කරන්නේ. සම්මත සමාජයට ගැලපෙන්නේ නැහැ මේක. මේක තමයි අපි කියන්නේ එක්තරා කුණුහරුපයක් කියලා මේ කියන එක. එතකොට මෙන්න මේක ඔෆීලියා තමයි මේක මේ ප්‍රේමවන්තියගේ ඒ කියන්නේ හැම්ලට්ගේ ප්‍රේමවන්තියගේ භූමිකාව රඟ දක්වනවා. අපි තව එකක් තියෙන එක පස්සේ මේක අවසන් කරලා ගමු. එතකොට අපි දන්නවා දැන් මේකෙදි ඊඩිපස් තමයි මිනිමරුවා. ඊඩිපස්ම තමයි මිනිමරුව හොයන්නේ. එතකොට හැම්ලට් නාට්‍යයේදී ක්ලෝඩියස් තමයි මිනිමරුවා. මරලා තියෙන ඔහුගේ පියාව. ඊඩිපස් නාට්‍යෙදිත් මරලා තියෙන්නේ මරණ ලබලා තියෙන්නේ ඊඩිපස්ගේ පියාව. මරලා මැරුවේ ඔහුම තමයි හොයන්නේ. ඊටම සංකීර්ණයි. මිනිමරුවත් සංකීර්ණයි. ඒ දෙන්න අතර තියෙන සම්බන්ධතාවයත් සංකීර්ණයි. ඒ මිනිමරුව හොයනවා කියන කාර්යාවලියත් සංකීර්ණ. මොකද තමා තුළම තමයි හොයාගන්න සිද්ධ වෙන්නේ. මේක සරල වෙනවා ෂේක්ස්පියර් නාට්‍යයේදී. මොකද මිනිමරුවා ක්ලෝඩියස් මරලා තියෙන්නේ හැම්ලට්ගේ පුතා. පොඩි එතන ඥාති සම්බන්ධයක් තියෙනවා. ක්ලෝඩියස්ගේම සහෝදරයා තමයි හැම්ලට් කියන්නේ. එතකොට ප්‍රින්ස් හැම්ලට් තමයි මිනිමරුවා හොයන්නේ. මෙතනදී ඊඩිපස් තමයි පුතා. ඔහුම තමයි ප්‍රේමවන්තයා. මේකදී හැම්ලට් තමයි ප්‍රේමවන්තයා. එතකොට මෙතනදී ඔහුගේ ප්‍රේමවන්තියගේ භූමිකාව රඟ දක්වන වෙන කෙනෙක්. ඔහුගේ ප්‍රේමවන්තිය ඔෆීලියා ගර්ට්‍රූඩ් ඔහුගේ මව. ඒතර ගර්ට්‍රූඩ්ගේ ප්‍රේමවන්තයා තමයි අර ඊඩිපස් රජ නාට්‍යයේ ඊඩිපස් රඟ දක්වන නිරූපණය කරන ඒ ප්‍රේම චරිතය තමයි මෑගේ දෙවන විවාහයේ ඒ කියන්නේ ක්ලෝඩියස් නිරූපණය කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේක අන්පැක් කරනවා. අපි තවත් එක මම නොලියා එකක් කතා කරනවා. මේක තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ඊඩිපස්ගේ මාමණ්ඩියගේ චරිතය. ඊඩිපස් රජ නාට්‍යයේ ඊඩිපස්ගේ මාමණ්ඩිය කියන්නේ මවගේ පැත්තෙන් අංකල් තමයි ක්‍රියම්. මම ක්‍රියම් කියන නම විතරක් ඉඳලා මේ පහලේ ලියන්න අපිට මම හිතන ඉඩ පොඩ්ඩක් තියෙනවා මෙතන. ක්‍රියම් මම මෙතන ලියන්න. ක්‍රියම් තමයි ඔහුගේ මාමණ්ඩිය. ඒ කියන්නේ මවගේ පැත්තෙන් මාමණ්ඩිය. අනිත් පැත්තෙන් ගත්තම ක්‍රියම්ම තමයි මොහුගේ මස්සිනා. ඒ කියන්නේ මොහුගේ ප්‍රේමවන්තිගේ බිරිඳගේ පැත්තෙන් සහෝදරයාත් ක්‍රියම්මයි. ඒතර මෙන්න මේ විදිහට මේ බ්ලර්ඩ් අයිඩෙන්ටිටිස් එකිනෙක කොස් වෙච්ච එකිනෙක ගැට ගැහිච්ච ඒ කියන්නේ අපි කියන අර ඇතුළෙත් ගැට පිටතත් ගැට මේ ජටාවෙත් ගැට විදිහට මේක ඉතා සංකීර්ණ වෙච්ච ගැට ගැහිච්ච මේ සම්බන්ධතාවයන් තමයි මේ ඊඩිපස් නාට්‍යයේ තියෙන. මෙන්න මේක සදාචාරාත්මක සම්මත සමාජයේ මේක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේක ෂේක්ස්පියර් මේක සරල කරලා අන්පැක් කරලා සදාචාර සම්පන්න සමාජයට ගැලපෙන විදිහට මේ විදිහට බෙදා හරිනවා මේ චරිත දෙදෙනා අනිත් අය අතරේ. මේකේ තවත් චරිත දෙකක් තියෙනවා. මේ සම්බන්ධයක් තියෙනවා මේ හැම්ලට් නාට්‍යයේ. ඒ තමයි අපි ඒක වෙනම කතා කරමු. පොලෝනියස් කියලා අපි දන්නවා. දැන් පොලෝනියස් ඉන්නවා. දැන් මේ අපි මේ අංකල් කතාව මේකට තමයි කතා කරන්නේ. හරි. ක්‍රියොන් තමයි ඔහුගේ මත්සිනා ඒ වගේම අංකල්. ඔහුගේ මවගේ පැත්තේ මාමා. ඒතකොට මේකත් දෙකට බෙදනවා. මේක බෙදෙන්නේ මෙහිදී එක පැත්තකින් ඊඩිපස්ගේ අංකල් තමයි ක්ලෝඩියස්. මම උඩ පැත්ත මකන්න අතරට. මේ පොඩක් සංකීර්ණ තවත් එකක් මේක. අපි ගමු මේ විදිහටම. පැහැදිලි වඩා හොඳයි. ක්‍රියොන් තමයි ඊඩිපස් රජ නාට්‍යයේදී ඊඩිපස්ගේ
මාමා වගේ මොහුගේ මස්සින මේක සම්මත සමාජයට ගැලපෙන්නේ නැති නිසා මිතා සංකීර්ණ අනන්‍යතාවෙන් බ්ලර්ඩ් ඩෙන්ටිටිස් සම්බන්ධතාවයන් නිසා ෂේක්ස්පියර් මේක දෙදෙනෙක් අතර බෙදා හරිනවා. ඒ තමයි ක්ලවුඩියස් ඔහුගේ මාමා. කියන්නේ පියාගේ පැත්තෙන් පියාගේ සහෝදරයා. ලයිටස් ඇවිල්ලා ඔෆීලියාගේ සහෝදරයා. ඒ අනුව ඔහු තමයි මස්සිනා වෙන්නේ. ඒක තවත් සම්බන්ධතාවයක් මෙතන තියෙනවා. අපිට ගමු අපිට ඊට මෙහාට තියෙනවා පොලෝනියසුත් ඔහුගේ ඒ කියන්නේ මෙතන ඉතා සංකීර්ණ නිසාම පොලෝනියස් ඔහුගේ මාමා වෙනවා. මොකද මේ ප්‍රේමවන්තයා පුතා කියන මේ අනන්තය ඉතාම සංකීර්ණ අනන්තම් මේකේ. එම නිසා මේවා ඔහු පුළුවන් තරම් අන්පැක් කළා දානවා. එතකොට පොලෝනියස් තමයි හැම්ලට්ගේ ඔෆීලියා ගත්තොත් ඔෆීලියාගේ පැත්තෙන් ඔහු තමයි මාමා. ඒ කියන්නේ ප්‍රේමවන්තයාගේ පියා පොලෝනියස් කියන්නේ. එතකොට ලයිටස් කියන්නේ ඔහුගේ මේ ප්‍රේමවන්තයාගේ සහෝදරයා. ඒ කියන්නේ ඔහුගේ මස්සිනා. මෙන්න මේ විදිහට ෂේක්ස්පියර් කරන දේ තමයි මේ ඊඩිපස් රජ නාට්‍යයේ සංකීර්ණ චරිත එක පැත්තකින් එක්කෙනෙක් තමයි මේ චරිත මේ සංකීර්ණ චරිත නිරූපණය කරන්නේ. එක පුජ්‍යලේ විවිධ චරිත නිරූපණය කරනවා. එතකොට මේ පුජ්‍යල අතරත් මේ පෞල ඥාතීන්, මේ ලේ ඥාතීන් අතර මේ සාමාන්‍ය සම්මත සමාජයේ බලාපොරොත්තු වෙන මේ ඥාති සම්බන්ධතාවය බ්ලර්ඩ් වෙලා තියෙනවා, වෙනස් වෙලා තියෙනවා, විකෘති වෙලා තියෙනවා. මෙන්න මේ විකෘති වෙච්ච මේ ලේ ඥාති සම්බන්ධකම් ප්‍රකෘති තත්ත්වයට පත් කරලා පහසු කරලා පැහැදිලි කරන එක තමයි සම්මත සමාජයට ගැළපෙන එකට හදාගන්න එක තමයි ෂේක්ස්පියර් හැම්ලට් නාට්‍යයේදී කරන්නේ. ඉතින් මට තේරුම් ගන්න බැරි කතන්දරයක් තමයි මෙන්න මේ මෙච්චර වටින මේ කතාව ඇයි මේ සම්බන්ධ විවේචන සපයන අපි කියන විශේෂයෙන් ෆ්‍රොයිඩ් මේක නොවැදගත් උනේ මොකද කියන එක තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ. අපිට එක්තරා විසඳුමක් මේකට තියෙනවා. ඒ තමයි ඔහුට වඩා වැදගත් උනේ ඔහුගේ ඊඩිපස් සංකල්පය කියන එක මතු කරන්න, ඒක ප්‍රොමෝට් කරන්න, ඒකට තව සාධක හොයාගන්න. ඒ කියන්නේ ඔහුට නාට්‍ය ලෝකයේ, ඒ කියන්නේ ෆික්ටිෂස් වර්ල්ඩ් එකේ තමයි ඔහුට මේ කියන්නේ ඔහු ගොඩනගන්නේ ඇත්තටම ෆික්ෂන් එකක්. ඒක ෆැන්ටසියක්. ඒ ඔහුගේ ෆැන්ටසිය සඳහා ඒ ෆැන්ටසි වර්ල්ඩ් එකෙම තමයි ඔහුට උදාහරණ සපයා ගන්න වෙන්නේ. මොකද කෙනෙක් තර්ක කරන්නේ නැහැ එතකොට. විරුද්ධ වෙන්න පොඩක් අඩුවෙන් විරුද්ධ වෙන්නේ. ඒ නිසාම ඔහු මේ හැම්ලට් නාට්‍යයේ මේ කතන්දරේ එලිලා ඔය කියන විකෘති කතාව කියනවා නාට්‍යයේ තියෙන වැදගත් සියල්ල අමතක කරලා. මට තවත් කාරණා මේකදී කියන්න තියෙනවා මේ ඊඩිපස් කියන්නේ ෆ්‍රොයිඩ් මේ ඊඩිපස් සංකල්පය ගොඩනගනවා අපි දන්නවා ඊඩිපස් රජ නාට්‍ය සම්බන්ධ කරගෙන. නමුත් එතරම් පදනමක් නැහැ කියලා මම ඉස්සලම කිව්වා. දැන් අපි ඒක අපහු ගමු. මොකද ඒක කතා නොකළ මග හරින්න පුළුවන් එකක් නෙමෙයි. දැන් අපි දන්නවා මේ සංකල්ප ඊඩිපස් කම්ප්ලෙක්ස් කියන ගොඩනගනකොට ඔහු ඇත්තටම එල්ලෙන තීරණාත්මක තැන සංවාදයක් තියෙනවා ඊඩිපස් රජ නාට්‍යයේදී. ඒක සිද්ධ වෙන්නේ දැන් කොරින්තියන් පණිවිඩකරුවා පණිවිඩයක් අරගෙන එනවා ඊඩිපස් රජමාලිගාවට. ඔහුගේ ඒ කියන්නේ ඊඩිපස්ගේ පියා එයයි සලකන කොරින්තියන් රජතුමා පොලිබස් මැරිලාය. එම නිසා මේ රටවැසියෝ ඔහු දැන් බලාගෙන ඉන්නවා ඔහුව රජකමට පත් කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේ ඊඩිපස් කියනවා නෑ මට යන්න බෑ. තාත්තා මැරිලා තමයි මට යන්න බෑ. ඔහු යන්න බෑ කියලා කියනවා. ඒකට ජොකැස්ටා කියනවා දැන් ප්‍රශ්නයක් නෑ ඔබගේ පියා මැරිලානේ. ඒ නිසා ඔබට දැන් ගියයි කියලා. ඊට පස්සේ ඒ වෙලාවේ කියනවා නෑ මට යන්න බෑ. මට තවත් බය වෙන්න කාරණයක් තියෙනවා. මේ ජොකැස්ටා මොකද්ද මේ ඔබට බය වෙන්න තියෙන අනිත් කාරණේ කියලා. ඒකට ඊඩිපස් කියනවා ඒ තමයි මගේ මව තාම ජීවත් වෙනවා. දැන් ඔහු මේ කතාව කලින් ජොකැස්ටාට කියලා තිබ්බේ. ඒ තමයි එක්තරා දේවවාක්‍යකින් කියනවා ඔහු තමන්ගේ පියා මරලා මේ අනිත්තර ඒ කාරණේ මට රිපීට් කරන්න බෑ නැවත ඒ කාරණේ සිදු කරනවා කියලා දේව වාක්‍යයක් කියනවා. ඒ නිසා තමයි ඔහු කොරින්තියෙන් පැනලා යන්නේ. ඒ කියන්නේ මුළු ජීවිත කාලෙම ඔහු කරන්නේ මේ පවට බයෙන් ඉන් ගැලවෙන්න උත්සාහ කරන එක තමයි ඔහු කරන්නේ. දැන් මේක අපි පස්සේ සම්බන්ධ කරමු හැම්ලට් නාට්‍යයට. එතකොට මෙන්න මේ පැනලා වෙලා තමයි මේ තීපපුරේ ඉන්නේ. දැන් ඔහු කියනවා නෑ මට යන්න බෑ කියලා. මෙන්න මෙතන කියනවා ජොකැස් ඒ තමයි ඉතින් වැදගත් කතන්දර. ඒ තමයි මේ බොරු වැල්පට මේ දිරච්ච වැල්පට දිරච්ච ලණුව ෆ්‍රොයිඩ් එල්ලෙන. ඒ තමයි ඇය කියනවා ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි. මිනිස්සු පිරිමි, චතරනම් පිරිමි තම හීනෙන් ඔය කාරණේ දකින්නවද කියලා ඇය කියනවා. ඇත්තටම ඇය මේ කතාව මෙහිදී කියන්නේ දැන් මේ මිනිස්සයා කියන්නේ ඊඩිපස් ඊටාම සංකීර්ණ මානසික මට්ටමක ඉන්නේ. දැන් ඔහුව සනසන්න බිරිඳක් හැටියට තමන්ගේ යුතුයකම කිරීමක් තමයි ඇය කරන්නේ. ඔහුව සනසන්න ඇය කරන්නේ. මේ දුකටපත් වෙලා සම්පූර්ණ
වික්ෂිප්ත වෙලා කරදර ගොඩකින් මේ මිනිස්සයා එකෙන් ගොඩ ගන්න යම් සහනයක් හැටියට තමයි මම මේ කතාව කියන්නේ. මේක අර සීරියස්ලි කියන කතාව කොටිම සීරියස්ලි කියන කතාවක් නෙමෙයි. ඉතින් මෙන්න මේක තමයි මේ හාදය, ඒ කියන්නේ ෆ්‍රොයිඩ් එල්ලිලා ඔය කියන ඊඩිපස් කොම්ප්ලෙක්ස් කියන ඔය කියන සංකල්පේ කුණුහරුප සංකල්පේ ඔය විකෘති සංකල්පේ ගොඩනගන්නේ. එතනත් අපිට පේනවා මේක මෙතෙන්ට ගැලපෙන්නේ නැති කතන්දරයක් කියලා. ඒ කියන්නේ මේ අවස්ථාව අපි ගන්න වෙනවා. මේ අවස්ථාවේ ඇය එහෙම කියන්නේ ඔහුව සනසන්න. ඒක වෙනම සීරියස්ලි හිතලා කියන කතන්දරයක් නෙමෙයි. එහෙම සම්බන්ධයක් ගැන මේ කියන්නේ. ඊළඟ කතාව. මේකේ නාට්‍යකරුවා තමයි ඊඩිපස් රජ නාට්‍යයේ සොෆොක්ලිස්. සොෆොක්ලිස් මේ නාට්‍යයේ තව දිගුවක් තියෙනවා. තව නාට්‍යයක්. පොඩක් මේ වේදිකාව ගත කරන ඒ තමයි කොලොනස්සි ඊඩිපස් කියන නාට්‍යය. මේ කොලොනස්සි ඊඩිපස් කියන නාට්‍යයේදී මේ ඇසන්ද කරගන්න දැන් වයසටපත් වයෝවෘද්ධ වූ ඊඩිපස් නැවත ඒ තමන් මුලින් කරපු කියපු දේවල් ගැන යම් විවේචනයක් කරනවා. යම් ජජ්මන්ට් එකක් විවේචනයක් කරනවා. ඔහු ප්‍රතික්ෂේප කරනවා ඒ තමන්ට එහෙම හැඟීමක් තිබ්බ අය, තමන් එහෙම සම්බන්ධතාවයක් තිබ්බ අය කියන කතාවකේ. ඔහුට තියෙන විවේචනයක් නෙමේක. ඒ විවේචනට ඔහු ප්‍රතිචාර දක්වනවා. නෑ මම එහෙම කවදාත් හිතුවේ නෑ. ඒක මම හිතලා කරපු දෙයක් නෙමෙයි. කාරණා දෙකම මම හිතලා කරපු දෙයක් නෙමෙයි කියලා ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. දැන් මොහු කියන පරිදි, ෆ්‍රොයිඩ් කියන පරිදි මේ හිතාමතා යටිහිතේ තියෙන අවශ්‍යතාවයක් තමයි මේක. මෙන්න මේක ඊඩිපස් කොලොනස් ඊඩිපස් කියන නාට්‍යයේ ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් මේ නැවත ප්‍රතික්ෂේප වෙච්ච කතන්දරයක මේ දිරච්ච ලණුපටක වැල්පටක තමයි ෆ්‍රොයිඩ් එල්ලලා මේ කතාව කියන්නේ. මෙන්න මේක තමයි අපිට තියෙන ගැටලුව. දැන් අපි මේ නාට්‍ය ගැන කතා කරනවා. අපි තවත් බලමු මොහරි අපිට තියෙනවද කියලා කතා කරන මේ දැනට අපි නාට්‍ය ආරම්භය ගමු. නාට්‍ය ආරම්භය ගත්තත් මේ නාට්‍ය දෙකේ මොකක් සම්බන්ධයි. දැන් අපි ගත්තොත් එහෙම ඊඩිපස් රජ නාට්‍ය ප්‍රධාන කේන්ද්‍රීය සිද්ධිය හැටියට තියෙන්නේ මිනීමරුවා කවුද කියලා හොයන එක. හැම්ලට් නාට්‍ය සංකේන්ද්‍රීය සිද්ධිය තමයි, ඒ කියන්නේ කතා සන්දර්භය ගොඩනගන ඒ කේන්ද්‍රීය සිද්ධිය තමයි මිනීමරුවාට දඬුවම් දෙන එක. ඒ කියන්නේ මිනීමරුවා කවුද කියලා මුලින්ම හෙළි වෙනවා, හෙළි කරනු ලබනවා. එතකොට දඬුවම් දෙන එක තමයි. ඒක දඬුවම් දෙන්නේ කොහොමද? හැම්ලට් කොහොමද දඬුවම් දෙන්නේ? ඒ දඬුවම ක්‍රියාත්මක කරන එක ගැන තමයි නාට්‍යයේ ප්‍රධාන සිද්ධිය. ඒ නාට්‍යයේ කතා සන්දර්භය ඩෙවලොප් වෙන්නේ. දැන් ඊඩිපස් නාට්‍යයේ දැන් මේක අපි බලමු හෙළි කරන්නේ කවුද කියලා. දැන් මේක හෙළි කරන්නේ හැම්ලට්. ඒ කියන්නේ මියගිය ඝාතනයට ලක් වූ හැම්ලට් රජතුමා තමයි. ඔහුගේ අවතාරය ඇවිල්ලා තමයි හැම්ලට් කියන්නේ මෙන්න මෙහෙම වුණයි. දැන් ඒක එක්තරා විදිහකට අපි කියන එක මැජික්. අපි කියන මැජික් රියලිසම් කියලා මැජික් තමයි ඒක තියෙන්නේ. අපි ඒක සාමාන්‍ය යථාර්ථවාදී විදිහට සලකනකොට මේක පිළිගන්නේ නැහැ. ඒක යථාර්ථයට පටහැනි කියලා අපි කියනවා. නමුත් ඊඩිපස් රජ නාට්‍යයේ ඉතාම යථාර්ථවාදී විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. නමුත් ඒකෙත් මේ හා සමාන දෙයක් තියෙනවා. ඒකෙත් මිනීමරුවා කවුද කියලා හෙළි වෙන්නේ දේව වාක්‍යයක් මගින්. මේක නිකන් මේ අවතාරය කිව්ව වගේ තමයි ඒකත් එක්තරා විදිහකට ගත්තොත් එහෙම. දැන් ක්‍රියෝන් යනවා මේ ඩෙල්ෆි කොරාකල් දේව වාක්‍ය අහනවා, කන්සල්ට් කරනවා. ඒකෙන් කියනු ලබනවා මේ රටේ මිනිස්සුන්ගේ මේ මොහොතේ තියෙන වර්තමානයේ මිනිස්සුන් තියෙන මේ ගැටලුව අපි කියන ෆැමින් එකක් දුර්භික්ෂයක් ඇතිවලා තිනවා. ඒකට හේතුව හිටපු රජතුමා, ලයස් රජතුමා ඝාතනයට ලක් වෙලා. නමුත් ඝාතකයා තාම ජීවත් වෙනවා, මේ නගරේම ජීවත් වෙනවා. ඔහුට දඬුවම් දීලා නැහැ කවුරු. ඒක තමයි මේකට හේතුව. එහෙනම් ඝාතකයා හොයලා ඝාතකයට දඬුවම් දෙන්න. ඌව මරන්න ඕනේ නැත්නම් පිටුහල් කරන්න ඕනේ. ඒ ග්‍රීක නීතියට අනුව. ඒකෙත් සිද්ධ මේක තමයි. එහෙනම් හැම්ලට් එකේ තියෙන ඝාතකයාට දඬුවම් දෙන එක, මේකේ තියෙන ඝාතකයා හොයලා ඝාතකයාට දඬුවම් දෙන. දැන් අපි කිව්වා අරගේ හැම්ලට් නාට්‍ය හැම්ලට් දන්නවා කියලා මුලින්ම දැනගන්නවා. ඝාතකයා කවුද කියන්නේ. දැන් අපි බලමු මේ ඊඩිපස් රජ නාට්‍ය ඊඩිපස් දන්නේ නැද්ද කියලා ඝාතකයා. ඇත්තටම මූලදීම දැන් ටයිරීසස් කියන ඝාතකයා කවුද කියලා. එතකොට සැකයක් නැහැ. ඊඩිපස්ට ඕන නම් තමා කියලා සැක කරන්න තිබුණා. නමුත් ඊඩිපස් තමාව සැක කරන්නේ නැහැ. ඒකට හේතු ගණනාවක් ඊඩිපස්ට තියෙනවා. දැන් අපි සාමාන්‍ය හේතුවක් ගත්තොත් එහෙම ඒක එක්තරා සැකයක් පමණයි. මොකද ටයිරීසස් එහෙම කියන කේන්ති ගියාට පස්සේ. ඊඩිපස් කේන්ති කියලා සයිරිස්ට බයිනවා. කේන්තිගේ ටයිරීසස් කියනවා මිනිමරව වෙන කෙනෙක් නම තමයි කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි ඔය කේන්තියට කියන කතා කේන්තියට චෝදනා කරනවා. ඒ චෝදනා සාමාන්‍ය ගණන් ගන්න නැහැ. ඒ කියන්නේ එතන ඉන්න තීබන් පුරවැසියොත් කියනවා, වැඩිහිටි පුරවැසියොත් කියනවා මේ කේන්ති ගිහිලා කියන කතා ගණන් ගන්න එපා රජතුමනි කියලා. නමුත් ඔහුට ඉඟියක් දුන්නා මිනිමරුව තමා විය නොහැකිද කියලා. Tamanට ඕන නම් තමන් මෙතෙක් කරපු ක්‍රියාවන් මෙනෙහි කරලා තීන්දුව කරන්න පුළුවන් මිනිමරුව කවුද කියලා. හැබැයි අපි සාමාන්‍ය මිනිස්සු හැටියට කරන දෙයක් තමයි අපි ඒක පිළිගන්න සූදානම් නැහැ. අපි දන්නවනේ කිසා ගෞතමේ සහ අබෑජේ අබහුරක් ඒ කතාවේදී ඇය දන්නවනේ තමන්ගේ දරුවා මැරෙලායි කියලා. තමන්ගේ දරුවා මැරෙලායි කියලා දැනගත්තත් ඒක පිළිගන්න සූදානම්. ඇයට තමන්ටම සාක්ෂාත් වෙනකන්
දරුවා මැරලායි කියලා ඇයි සූදානම් නැහැ. ඇයි පුංචි හරි බලාපොරොත්තුවක් තියාගන්නවා මේ තමන්ගේ දරුවා ජීවත් වෙන්නයි කියලා. ජීවත් කරවන්න පුළුවන් කියලා. ඉතින් මේකෙත් එහෙමයි. ඉතින් ඊඩිපස් කරන්නේත් ඒක තමයි. ඊඩිපස් දැන තමන් සැක කළා. ඔහු එක බැහැර කරනවා නිතරම යටිහිතෙන් බැහැර කරනවා. නෑ තමන් නෙමෙයි කියලා. පුංචි හරි ඔහුට තමන්ට පක්ෂපාතීව තමයි යම් ඉඩක් අපි තියාගන්නේ. දැන් මේක තමයි මේකෙත් සිද්ධ. දැන් අපි ওই කතන්දර ඔන්න ගලපමු දැන් අර හැම්ලට් කතාව සම්බන්ධ මේ ෆ්‍රොයිඩියානු කතාව. දැන් ෆ්‍රොයිඩ්ලා කියන්නේ දැන් ওই ගැටලුව තියෙන්නෙම මුලදිම දැනගත්තා ඇයි දඬුවම පමාව. ඒ පමාවුන්ට හේතුව තමයි හැටියට ඔහු කියන්නේ යටිහිතේ තියෙන මේ ගිල්ට්. ඒ කියන්නේ තමන් වැරද්දක් කරනවා කියන හැඟීම. ඒ කියන්නේ අර තියෙන අපි කියන සෙක්ෂුවල් ඇට්‍රැක්ෂන් එක. ඒ නිසා තමයි පමා කරන්නේ කියලා කියන්නේ. දැන් ඊඩිපස් නාට්‍යෙත් ඕකම තමයි වෙන්නේ. දැන් ඊඩිපස් නාට්‍යෙදි ඊඩිපස් මේ මිනිමරුවාට දඬුවම් දෙන එක පමා වෙනවා. පමා කරනවා. තමා කියලා සැක තමා කියලා අල්ලගන්න යටක් දානවා. ඒකට හේතුව තමයි ඔහු තුල තියෙන මේ තමා නෙවෙයි කියලා පුළුවන් තරම් සාක්ෂි වෙන එක තමා නොවේ කියන එක. හිත ඇතුලේ. දැන් තව කතාවක් තියෙනවා. දැන් මේක කියන හැටි අර කියන ලිංගික ආකර්ෂණය නිසා මතුවෙච්ච මේ ගැටුම, ඒ කියන්නේ වැරද්දක් කරනවා කියන හැඟීම නිසා දඬුවම් පමා කළා කියලා නෙමේ ෆ්‍රොයිඩියානුවාදීන් කියන කතාව. දැන් ඕක පමණමද මෙතන ගන්න තියෙන්නේ. අපි මෙතෙන්ට අපිට තියෙන විසඳුමක් අපිට තියෙන ප්‍රතිතර්කය අපි මෙතනට ගේමු. දැන් අපි දන්නවා ඊඩිපස් රජ නාට්‍යයේදී ඊඩිපස් කොරින්තියේ තමයි මුලින් ජීවත් වෙන්නේ. එතකොට තමයි අර දේව වාක්‍යකින් කියවෙන්නේ ඔහු තමන්ගේ පියා ඝාතනය කරනවා. ඝාතනය කළා තවත් මහා අපරාධයක් කරනවා කියලා. එතකොට ඔහු කොරින්තිය අතහැරලා පැනලා යනවා. ඒ සියලු සැප සම්පත්, ඔහුට තියෙන රාජ්‍යත්වය, ඒ මාතෘ, ඒ පිතෘ ප්‍රේමය සියල්ල අතහැරලා ඒ තමන්ගේ වාස භූමිය, නිජ භූමිය අතහැරලා ඔහු යනවා මහා මගට. ඒ සියල්ල අතහැරලා ඔහු යන්නේ ඒ ප්‍රධාන හේතුව තමයි ඔහුගේ තුල තියෙන පවට බිය. එතකොට හැම්ලට් මේක පහු කරන්නේ මේ තරම් ගැටුමක් ඔහුගේ හිතේ ඇති වෙන්නේ මේ නිසා වෙන්න බෑද? එතකොට මෙහිදී ෂේක්ස්පියර් මේ ඊඩිපස් රජ නාට්‍යයේ මේ අනුභූතිය මේ හරහා මේ සිද්ධි මේ සම්බන්ධ සිද්ධියේ අනුභූතිය ගන්නෙ නැද්ද? ඒක ඇයි අහුවුන්නේ නැත්තේ ෆ්‍රොයිඩ් සහ මේ ඔය සම්බන්ධ විවේචන ලියන කට්ටිය? ඒ කියන්නේ මේ කතන්දරේ ඊඩිපස් නාට්‍ය ඒගොල්ලෝ අව탁සීරු කළාද? ඒ හා තියෙන ෂේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍ය අතර තියෙන සම්බන්ධය අව탁සීරු කළාද? දැන් එතකොට දැන් අපි ඔය කියාගෙන ගිය කතාව තමයි ඊඩිපස්සේ පවට තියෙන බිය නිසා තමයි ඔහු ඒ අතහැරලා යන්නේ. ඊට පස්සේ ඔහු අපි දන්න ඔටුන දෙපාරක්ම එපයි කියන. ඔටුන දෙපාරක්ම එපයි කියන්නේ මේ තමාතින් තමාගේ පියා ඝාතනය වෙයි කියලා ඔහුට තියෙන බිය නිසා. ඒ පවට තියෙන බිය නිසා. මේ සදාචාරය ගැන ඔහු හිතන්නේ. එතකොට ෆ්‍රොයිඩ් කියන විදිහට මොකද ෆ්‍රොයිඩ් ඕක හරියට අර්ථකථනය කරගන්නේ නැති නිසා තමයි මේ ඊඩිපස් කොම්ප්ලෙක්ස් කියන මේ විකෘති කතාවක් විකෘති සංකල්පයක් ගොඩනගන්නේ ඔහුගේ ෆ්‍රොයිඩ් මේ මනෝ විශ්ලේෂණවාදය තුළ. දැන් ඒ විකෘති සංකල්පය තමයි ඔය ඇප්ලයි කරන්නේ හැම්ලට් නාට්‍ය තේරුම් ගන්න. අන්න ඒ නිසා තමයි මෙන්න මේ විශේෂ අවස්ථාව. ඒ කියන්නේ වටිනා මොහොතක් මේකට ඇප්ලයි කරලා තේරුම් ගන්න පුළුවන් මොහොතක් ෆ්‍රොයිඩ් අතින් ගිලිහෙනවා. අපි දැක්කොත් හැම්ලට් ගත්තොත් එහෙම කිං හැම්ලට්ගේ ඝාතකයා වෙන කවුරුවත් නෙමෙයි ක්ලෝඩියස් පමණක් නෙමෙයිනේ. මේ ඝාතනයට හැම්ලට්ගේ ඒ කියන්නේ මම කියන්නේ ප්‍රින්ස් හැම්ලට්ගේ මවත් සම්බන්ධ වෙනවා. එහෙනම් දඬුවම් දෙනකොට හැම්ලට්ට දඬුවම් දීමට සිදු වෙන්නේ තමන්ගේ මාමණ්ඩිය වූ තාත්තගේ සහෝදරය ක්ලෝඩියස්ට පමණද? නෑ. ඔහුට දඬුවම් දෙනකොට මේ ඝාතනයට මවත් සම්බන්ධ වෙලා තියෙනවා. ඔවුන් දෙදෙනාටම දඬුවම් දෙන්න සිද්ධ වෙනවා. දැන් මෙතනදී ඔහුට ගැටුමක් අර පවට තියෙන බය අර ඊඩිපස්ට අර ඇතුනේ ඒ පියා මරන්න තියෙන පවට තියෙන බය ඊට පස්සේ ගෙදර යන්න බෑ නැවත ඒ මව ඒ Taman වෙනත් අපරාධයක සිද්ධ වෙයි ඒ පවට තියෙන බය නිසා ඔහු යන්නේ නැත්තේ. එම ගැටුමම නෙවෙයිද එහෙනම් මේ හැම්ලට්ටත් මෙතන තියෙන්නේ. මොකද ඔහුට තමන්ගේ මව ඝාතනය කිරීමට සිදු වෙනවා. ඇයත් මේ ඝාතනයේ හවුල්කරුවෙක්. ඒක නෙමෙයි මේ ගැටුම ඔහුගේ අභ්‍යන්තර ගැටුමට පාදක වෙන්නේ. දැන් අපි මේක ඉක්මනට ඉවර කරමු දැන්. දැන් මේක අපි ගමු මේක ඇත්තට මේ ෆ්‍රොයිඩ් කියන මේ කතාව කියනකොට ෆ්‍රොයිඩ් පාදක කරගන්නවා ඔය හැම්ලට් තුල ඇති වෙන අර ගැටුම මතුවට ගේන මේ ක්ලයිමැක්ටික් මොමන්ට් එක අර සොලිලොක්වි එක. අපි සොලිලොක්වි එක කියලා බලමු. ඒකෙත් කොහොමද ඊඩිපස් රජ නාට්‍යයට යම් එක්තරා සිද්ධියකට සම්බන්ධ වෙන්නේ කියලා. අපි පොඩ්ඩක් ඒක කියවමු. To be or not to be, that is the question. ඒ කියන්නේ ජීවත් වෙන්නද මියෙන්නද? ප්‍රශ්නේ ඒකයි. Whether it's noble in the mind to suffer the slings and arrows of outrageous fortune, or to take arms against a sea of troubles and by opposing end them. ඔහු කියන පරිදි මේ ප්‍රශ්න ගැටලු ගොඩ ඒ නිසා මේ තමන්ට විරුද්ධවාදීකින් තමන්ගේ පියා ඝාතනය කරලා තියෙනවා.
මේ ඝාතකයාට විරුද්ධව ඝාතකයෙක් කෙනෙක් නෙමෙයි ඝාතනය දෙන්නෙක් සම්බන්ධව තියෙනවා මොවුන්ට විරුද්ධව අභියායද අරගෙන ඔවුන් මරලා මේ ප්‍රශ්නේ ඉවර කරනවා. ඊළඟට ඒක කරන්නද කියන්නේ ඔවුන්ව ඝාතනය කරන්න තමන්ගේ මව ඝාතනය කරන්නද ඒක ඔහුට තියෙන එක ඔප්ෂන් එක. ඔහුට තවත් ඔප්ෂන් එකක් තියෙන. ඒක කරන්නේ නැත්නම් ඒ කියන්නේ හොමිසයිඩ් කරන්නේ නැත්නම් අනුන්ව ඝාතනය කරන්නේ නැත්නම් ඒක කරන්න අසීරුයි. ඒක කරන්නේ නැත්නම් ඔහුට තවත් එකක් තියෙනවා. ඒ තමයි to die. තමන්ව ඒ කියන්නේ suicide. ඒ කියන්නේ ස්වයං ඝාතනයක්. තමාව මරා ගන්න පුළුවන්. to die, to sleep. no. ඔහු කියනවා ඔව් මට මැරෙන්නත් පුළුවන්. suicide කරගන්න පුළුවන්. ඉතින් ඒක එච්චර දෙයක් නෙමෙයි මට පේන හැටියට. මොකද මැරෙනවා කියන්නේ නින්දට යෑමයි. no more and by sleep to save the end heartache. ඒ කියන්නේ මැරුණම අපිට තියෙන ප්‍රශ්න මේ හදවතේ තියෙන මේ ප්‍රශ්න සියල්ලම ඉවර කරන්න පුළුවන් මැරිලා. and the thousand natural shock that flesh is heir to. මේ අපේ ඇඟට දැනෙන මේ සියලු ප්‍රශ්න වලින් අපිට මිදෙන්න පුළුවන්. it's a consummation devoutly to be wished. මං කැමතියි හැම වෙලේම. කියන්නේ සියදිවි හානි කරගන්න මං කැමතියි. ඒක වඩා හොඳයි. ඔහුගේ ඔප්ෂන් එක ඔහු කියන දෙවන එක හොඳයි. හැබැයි ඒත් එකම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔහු කියනවා to die, to sleep. කියන්නේ මැරෙනවා කියන්නේ නින්දට යෑම. to sleep perchance to dream. ඒ ප්‍රශ්නයක් තියෙනවා. නින්දට ගියාම කියන්නේ මැරෙනවා කියන්නේ නින්දට යෑමයි. නින්දට ගියාම අපට හීන පේනවා. there's the rub. මෙන්න මේක තමයි ප්‍රශ්නය. මෙන්න නින්දට ගියාම කියන්නේ මැරෙනවා කියන්නේ නින්දට යෑමයි. නින්දට ගියාම හීන පේනවා. මෙන්න මේක තමයි ප්‍රශ්නය. there's the rub. For in that sleep of death what dreams may come when you have shuffled off this mortal coil. ඒ නින්දේදී අපි මොන වගේ හීන අපට පේනෙයිද දන්නේ නැහැ. ඒ කියන්නේ මරණයෙන් පස්සේ අපිට මොකක් වෙයිද මොන වගේ ජීවිතයක් අපිට මොන වගේ තත්ත්වයක් උරුම වෙයිද කියලා අපි දන්නේ. must give us pause. මෙන්න මේ නිසා තමයි අපි මේ සියදිවි හානි කර ගැනීම කරන්නේ නැහැ. අර අනුන්ව ඝාතනය කරන එක මේකට සම්බන්ධ වෙනවා. එහෙම කරන්නේ නැත්තේ මෙන්න ඊළඟට අපිට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා මරණයෙන් මතු අපිට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැති නිසා. ඒ කියන්නේ මෙතනම කියනවා ඇත්තට මතු වෙනවා මේ පවට තියෙන බය කියන එක මේ තැන්වල එනවා. must give us pause. there's the respect that makes calamity of so long. මෙන්න මේ නිසා තමයි අපි ජීවිතේ මේ සියලු කරදර විඳගෙන කොහොම හරි ජීවත්. ඊට පස්සේ කෙලවර පොඩ්ඩක් අපි ගමු. but that the dread of something after death, the undiscovered country from whose born no traveler returns puzzles the will. දැන් අපිට ඔවුන්ව ඝාතනය කරන්නෝ සියදිවි හානි කරගන්නෝ අපි කරන්න යන්නේ නැත්තේ අපි දන්නේ අපිට මරණයෙන් මතු මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා. මොකද මැරිච්ච කිසි කෙනෙක් ආපහු ඇවිල්ලා නැහැ අපි දැකලා නැහැ අප කෙනෙක් ගැන. and makes us rather bear those ills we have than fly to others that we know not of. ඒ නිසා අපි දන්න යකා නොදන්න යකාට වැඩිය හොඳයි කියලා මේ දන්න දුක විඳගෙන ඉන්නවා සියදිවි හානි කරගන්නේ නැහැ කියලා තමයි ඔහු කියන්නේ. එතකොට මෙන්න මේක. ඔහු කියන පරිදි and thus the native view of resolution is sickled over the pale cast of thought. මෙන්න මේ දෙපැත්ත හිතන නිසා තමයි අපිට තීන්දුවක් ගන්න අපි පමා වෙන්නේ. ඒ කියන්නේ resolution තීන්දුවක් ගන්නකොට ඒ තීන්දුව අපේ පමා කරන්නේ දැන් සියදිවි හානි කර ගැනීම පිළිබඳ තීන්දුවක් ගන්නවා. ඒ පමා කරන්නේ මෙන්න මේ මරණයෙන් මතු අපිට මොකක් වෙයිද කියන මේ ගැන අපි සලකනකොට තමයි එහෙම වෙන්නේ. දැන් මේ තමයි මේ හෙම්ලට් නාට්‍යයේ තියෙන soliloquy එක. දැන් මේකත් ඇත්තටම අපි ඊඩිපස් රජ නාට්‍යයට සම්බන්ධ කළොත් ඔබට පුළුවන් වෙයි මේ අතරත් තියෙන සම්බන්ධයක් දකින්න. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා මේක ඔබට දැන්ම කියන්නද? මේක තියලා ඔබගේ මේ රසය පවත්වලා රසය මරන්න නැතුව ඔබ ලව්වම නාට්‍ය කියවලා මේක එක්ස්ප්ලෝර් කරගන්න මට ඉඩ දෙන්නත් පුළුවන්. මට මේක කියන්නත් පුළුවන්. දැන් මමත් ඇත්තට මේ වගේ උබතෝ කෝටියකට මුහුණ දීලා තිනවා to say or not to say. පොඩි ඉඟියක් මම දෙන්නම්. බලන්න මෙහෙම හිතන්න. දැන් ඊඩිපස්සුත් අර සියල්ල හෙළි වුණාට පස්සේ, ඒ කියන්නේ මිනිමරුවා කවුද කියලා හෙළි වුණාට පස්සේ. හරි? දැන් මිනිමරුවා තමන්ම නේද කියලා හෙළි වුණාට පස්සේ ඔහු මොකද කරන්නේ? ඔහුත් මේ හැම්ලට් මුහුණ දෙන උබතෝ කෝටිකට මුහුණ දෙනවා. දෙන්නේ නැද්ද? ප්‍රශ්නය ඊඩිපස් නාට්‍ය ඔන්න ඔය සිද්ධිය, ඒ කියන්නේ ඊඩිපස් නාට්‍යයෙන් ග්‍රීක පසළොස්වතර ග්‍රීක නාට්‍යවල විශේෂයෙන් ඊඩිපස් නාට්‍යයේදී කිසිම ලේ හලන සිද්ධියක් වේදිකාව මත රඟ දක්වන්නේ නැහැ. එහිදී ඔවුන් කියන දේවල් ඩිරෙක්ට්ලි ප්‍රේක්ෂක ජනතාවට අහන්න ලැබෙන්නේ නැහැ. ඒවා සිද්ධ වෙන්නේ ඕෆ් ස්ටේජ් එකේ. වේදිකාවෙන් එහා පැත්තේ සිද්ධ වෙනවා, ඕෆ් ස්ටේජ් එකේ සිද්ධ වෙනවා. කවුරු හරි ඇවිල්ලා ඇතුලේ සිද්ධ වෙනවා. කවුරු හරි ඇවිල්ලා පණිවිඩ කරගෙන මේ කතාව කියනවා. ඒ කියපු දේවල් පවා කියනවා. ඔවුන් කියපු දේවල් අපිට කියන මොහොතේ ඩිරෙක්ට්ලි අහන්න ලැබෙන්නේ නැහැ. එතකොට මෙන්න අපිට එක්තරා දෙයක් අහිමි වෙනවා. ඒ තමයි ඊඩිපස් අර අපි දන්න ඇසන්ද කරගත්තයි කියලා. ඒ ඇසන්ද කරගන්න තීන්දුව ගන්න එපේ. ඒ තීන්දුව ගන්නකොට ඒ තීන්දුව ගත්ත වෙලාවේ ඔහුට තමයි ඌටත් ඔප්ෂන්ස් කීපයක් තියෙන්නේ නැති. ඒ ඔහු එක් ඔප්ෂන් එකක් තෝරගත්තා. ඒ තෝරනකොට ඔහු අතින් එකක් ගිලිහෙනවා, එකක් ප්‍රතික්ෂේප කරනවා.
අන්නේ එතනදී ඔහු කියපු කතාව අපිට කිසිවක් අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. ඒ මොහොත අපිට ලැබෙන්නේ නැහැ. හැබැයි හැම්ලට් නාට්‍යයේ මේ 16 වෙනි සතවර්ෂයේ නාට්‍ය 16 17 සතවර්ෂයේ නාට්‍යවල අපිට පේනවා ෂේක්ස්පියර් අලුත් තාක්ෂණයක් එකතු කරනවා. ඒ තමයි මේ සොලිලොක්වි එකක් නැත්නම් ආත්ම භාෂණය කියන එක. මෙන්න මේ ආත්ම භාෂණය අපිට ග්‍රීක පස්වන සතවර්ෂයේ ක්‍රිස්තු පූර්ව පස්වන සතවර්ෂයේ ග්‍රීක නාට්‍ය තුල දකින්න ලැබෙන්නේ නැහැ. දැන් වන්නේ මොහොත ගැන හිතුවා නම් දැන් එනම් ඊඩිපස්සේ කියන කතාව. ඉතින් ඊඩිපස්ට කියන්න තිබ්බ කතාව. හැම්ලට් ලව්වා කියවන එක තමයි ෂේක්ස්පියර් කරන්නේ. මේ ගැන තව කතා කීපයක් තියෙනවා කියන්න ඔය ඊඩිපස්ට ඔය සිද්ධ වෙන දේවල් ඊට පස්සේ අසන්ද කරගෙන එළියට යනවා. එළියට ගියාට පස්සේ ඔහු තීබ වැඩිහිටියෝ යම් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට ඔහු පිළිතුරු දෙනවා. මේ සියලු ප්‍රශ්න ඒවත් එක තව ගොඩක් දේවල් සම්බන්ධ වෙලා තියෙනවා. ඒවත් එක තමයි අපි හැම්ලට්ගේ කතාව තේරුම් ගන්න. අනේ එහෙනම් මම මේ කොටස කියවන්නේ. මේක පොඩ්ඩක් බලා ගන්න. බලාගත්තොත් ඔබට දැනෙයි මේක තවදුරටත් මේ අතර තියෙන මම කියන්නේ ගැඹුරු ප්‍රශ්න කතා කරලා ඊට පස්සේ කතා කරන්නේ. බලන්න මේ දෙක තියෙන සම්බන්ධය. අන්න එහෙම සම්බන්ධ දැක්කට පස්සේ ඔබට තේරෙයි ඔබට වැටහෙයි මේ ෆ්‍රොයිඩ් කියන කතන්දරේ කතරම් විකෘතියක්ද කියලා.